තවත් ලස්සන මාසයක් පටන් ගන්නයි යන්නේ. මේ 2025 අවුරුද්දේ මැයි මාසේ. චුට්ටක් දවල් වෙලා ඇහැරෙනකොට වෙනදට වඩා හැරිච්ච ගමම්ම ජනෙල ගාවට ඇවිත් කඳුවලට අවුව පායගෙන එන හැටි තමයි මම මේ බලාගෙන ඉන්නේ. බෙඩ්රූම් එකත් පිහ දාලා අතු ගාලා බෙඩ් එකත් ලස්සනට හදාගත්තා. අද හස්බන්ඩ් උදේ පාන්දරම ගියා අපේ ගමේ මේ පාර අවුරුදු උත්සවයක් නැහැ. ඒ වෙනුවට අද LA ක්‍රිකට් මැචස් තියෙනවා. ඒකට උදේම. ඉතින් ඒ හින්දා තමයි මට අද ඇඳ හදන්න chance එකක් හම්බුනේ. නැත්තම් හැමදාම එයා තමයි අන්තිමට නැගිටින්නේ. ඉතින් එයා තමයි ඇඳ අවස් කරන්නේ. ටිකක් දවල් වෙලා හරි මම ක්‍රිකට් මැචස් තියෙන තැනට යනවා කියලා හිතාගෙන හිටියේ. උනාට යන්න බැරි වුණා. ට්‍රම්ප්ට පින් සිද්ධ වෙන්න මේ දවස්වල අපිට පුදුම වැඩ ගොඩක් තියෙන්නේ. ඉතින් ආලා දන්නවා ඇති ලංකාවේ එක්ස්පෝර්ට් මාකට් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා මේ වෙලාවේ. අලුත් ටැක්ස් එකත් එක්ක අපිටත් ගොඩාක් වැඩ තියෙනවා. අද මැයි පළවෙනිදා කම්කරු දිනේ දවසෙත් ඉතින් අපිට වැඩ තියෙනවා. අවුරුදු දවස්වලත් එහෙමයි මේ පාර සෑහෙන එක එක වර්කින්ස් යනවා. ඉතින් ඒවා මම නම් ආසයි වෙලාවකට කරන්න අර මොලේ හොඳට වෙහෙසෙනවා එහෙම දැනෙනවා මොලේ වෙහෙසෙනවා කියලා. ඉතින් ඒ වුණාට ඒ වගේ අවුට්කම්ස් ඉතින් එච්චර හොඳ නැහැ ලංකාවට. කොහොම හරි ඉතින් ওই වැඩත් එක්ක PC මේ දවස්වල සෑහෙන vlog එකක් කරගන්නත් බැරි එකයි. ඊට පස්සේ ඉතින් මිදුල අතු ගාලා කුරුල්ලොන්ටයි අපේ බ්‍රවුනිටයි කෑම දීලා ගේත් අතු ගෑවා. ලස්සන මල් වට්ටියක් හදන්නයි යන්නේ. ඉතින් මැයි මාසේනේ මේ පටන් ගත්තේ. මැයි මාසේ කියන්නේ මට නම් හරිම විශේෂ මාසයක්. මං හරි ආස මාසයක්. පළවෙනිම එක තමයි වෙසක් පොය තියෙනවා. එතකොට අපිට ගොඩාක් පින්කම් කරගන්න පුළුවන්. හැමෝම උනන්දු වෙලා ඒ දේවල් කරනවා ගොඩාක් දේවල්. ආමිස වගේම ප්‍රතිපත්තියනුත් ගොඩාක් පින්දහම් කරගන්න පුළුවන් කාලයක් ඉතින් අපිට. ලංකාවේ ඉන්න අයට විශේෂයෙන් එක ගොඩාක් හොඳ අවස්ථාවක් මේ මාසෙම. ඒත් එක්කම අපේ අම්මගේ උපන්දිනේ මේ මාසේ තියෙන්නේ. ඉතින් හැම අවුරුද්දෙම අම්මගේ උපන්දිනේට මං මතක හිටින දේවල් කරලා තියෙනවා. ගිය අවුරුද්දේ අම්මගේ උපන්දිනේට තමයි මං ලේ දන් දෙන්න පටන් ගත්තේ. එතකොට අපේ ගාඩන් එකට පළවෙනි ගහ හිටෙව්වේ අම්මගේ බර්ත්ඩේ එක දවසක. ඒ වගේ මොනවා හරි දේවල් කරනවා. මේ අවුරුද්දෙත් ඉතින් අපිට එහෙම ප්ලෑන් එකක් තියෙනවා. මම ඒකත් අනිවාර්යෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒ වගේම මේ මාසේ වෙඩින්ග්ස් 3ක් තියෙනවා. ඉතින් හරිම බිසි වෙන මාසයක් තමයි මට එන්න තියෙන්නේ. ලස්සන මල් වටියක් හැදුවා. හදලා ඉවරලා ඊට පස්සේ අම්මගෙන් කඩාගෙන ආවා රෝස මල් ටිකක්. ওই ටිකත් ලස්සනට වීදුරුවකට දාගත්තා. මෙහෙම මේ වගේ චූටි දේවල් අපේ ලයිෆ් එකට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක මාරම වටිනවා. දැන් මම අද මේ දවසේ ගොඩාක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. දැන් මට හස්බන්ඩ් හොඳට ගිහින් LA මැච් එක එන්ජොයි කරනවා. මට යන්න විදියක් නැහැ. ඔෆිස් එකේ වැඩ මේ ටිකේම රැට නිවාඩු දවස්වලට වීකෙන්ඩ්ස් වල ඔක්කොම වැඩ කරන්න තියෙනවා. ඉතින් හරිම බිසි කාලයක්. ඒ ස්ට්‍රෙස් එක පොඩි වෙලාවකට හරි අමතක වෙනවා. ඒකෙන් මිදෙන්න පුළුවන් වෙන මේ වගේ චූටි දේවල් කරාම. ඉතින් අද බ්‍රෙක්ෆාස්ට් එකට මුං ඇට කිරිබත් එකක් හැදුවේ. මේක මාරම රහට ආවා. මුළු ගෙදරම මුං ඇට කිරිබත් සුවඳයි. පළවෙනි කොටස බුද්ධ පූජාව විදිහට වෙන් කළා. ඒකට මී පැණි තාලි ඉවර වෙලා පිඟානකට දැම්මා චුටක් නිවෙන්න. ගෙදර බුදු පහන පත්තු කරලා අද දවසට ස්තුතිවන්ත වුණා. ඉතින් මේ පටන් ගන්න මැයි මාසේ ඔයාලා හැමෝගෙම යහපත් අරමුණු ප්‍රාර්ථනා හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ වෙන
වාසනාවන්ත මාසයක් වෙන්න ඕනේ. කාටවත් ලෙඩක් දුකක් කරදරයක් වෙන්නේ නැතුව ඔයාලගේ හැම හොඳ දෙයක්ම කරගන්න ලස්සනට කරගන්න පුළුවන් වෙන මාසයක් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම හිතන්න මේ මාසේ අපිට ගොඩාක් පින් දහම් කරගන්න පුළුවන්. ඒ දේවලුත් ඔයාලට පුළුවන් උපරිම විදිහට කරගන්න. ඉතින් බුදු පහන පත්තු කරලා ඉවර වෙනකොට කිරිබත් එක ටිකක් නිවිලා තියෙන්නේ. ඒක කෑලි කැපුවා. කිරි චුට්ටක් වැඩි වුණා මේකට. ඒ හින්දා තමයි රහට ආවේ. කොහොම හරි ඉතින් මෙහෙම කෑලි කැපුවට මට ওই කෑලි සෙට් වෙනකන් ඉන්න ඉවසිල්ලක් තිබුණේ නැහැ. ටක් ගාලා පිඟානට නිකන් දාගෙන රවුම් හැඩයට හදාගෙන කෑවා. හැන්දෙන් තමයි මුංගට කිරිබත් කන්න ඕනේ. එතකොට තමයි රහ. මුංගට කිරිබත් කනකොට මට මතක් වෙනවා අපේ මාමා කෙනෙක් හිටියා. එයා තමයි රසයටම මුංගට කිරිබත් හදන්නේ. ඉතින් කිරිබත් එකත් කාලි වෙලා අම්මයි මමයි ආවා පන්සලට. ඉතින් පන්සලට ඇවිල්ලත් අපි ලස්සන මල් වට්ටි හදාගත්තා. දෙකම පන්සලත් හරි ලස්සනයි. මේ දවස්වල අපේ පන්සලේ නාගස් හැමතැනම තියෙනවා. නාමල් පිපිලා හරිම ලස්සනයි. මෙන්න මේ පල්ලෙහාට වෙන්න තිබ්බ මලක් අම්මට මං කඩලා දුන්නා. මල් 3ක් කඩලා දුන්නා. අපේ අම්මට ඉතින් හරි ආසයි මෙහෙම මං කඩලා දුන්නම. ඉතින් පන්සලේ ඉඳලා ඊට පස්සේ ගෙදර ආවා. ආවට පස්සේ ඔෆිස් එකේ වැඩ පටන් ගත්තා. මේ 10ට විතර කටුවනෝද එකක් බිව්වා. ඒකත් බීලේ වෙලා මම පන්සල් ගිහින් එනකොට රෙදි ටික දැම්මා. දැන් ඒ ටික වොෂ් වෙලා තියෙන්නේ. ඒ ටික වනන්න ආවා. බලන්නකෝ කඳුවල ලස්සන. කඳුවලට අවුව වැටිලා නිකන් චිත්‍රයක් වගේ. මාරම ලස්සනයි. ඔයාලට මෙහෙම පෙන්නනට 72ට දකිනකොට හරීම ලස්සනයි. තවලට උයන්න කලින් ගාඩන් එකට ආවා. අද එළවලු ටිකක් කඩාගත්තා. තලන බටුයි මහලු මිරිස් කරලක් තිබ්බා. ඒක කඩාගත්තා. අමු මිරිස් කඩාගත්තා. ඔයාලට මම මෙහෙම එළවලු කඩන එක පෙන්නුවම මොකද හිතෙන්නේ කියලා කියන්න. මම මේ මාළු මිරිස් එක කරලයි මේ දවසෙත් කඩාගත්තේ. බටුත් බොහොම ටිකයි. හැබැයි මම මේක ඔයාලා එක්ක ෂෙයා කරන්න හේතුවක් ඇතුව ඔයාලව මොටිවේට් කරන්න. ඉතින් ඔයාලා ඒකෙන් මොටිවේට් වෙනවද? ඔයාලටත් වවන්න ආස හිතෙනවද? එහෙම කියලා කියන්න. එතකොට මට තව මේ වගේ චූටි ක්ලිප්ස් මේ වීඩියෝස් වලට දාන්න පුළුවන්. ඒත් එක්කම කලවම් පලා මැල්ලුමකට කොළ ටිකක් හොයාගෙන ආවා. මේකේ ඔක්කොම එක එක ಜಾති තියෙනවා. මාඤ්ඤොක්කා, ජපන් බටු, සෝර කොළ, මුරුංගා කොළ, දඹල කොළ, බටු කොළ, උතර ගෝවා කොළයකුත් මන් දාගත්තා. ඉතින් ඒකත් මාරම රසයි. අද මෙනු එක තමයි හාල් මැස්ස හොදි, තලන බටු වියලා, කලවම් කොළ මැල්ලුම. ඒත් එක්කම කලින් බැදපු කරවිල ටිකක් තිබ්බා. ඒකෙනුත් සම්බෝලයක් හැදුවා. ඉතින් අද අම්මලන්ටත් එක්ක තමයි ඉන්නේ. අම්මටයි තාත්තටයි මටයි. ඊට පස්සේ මේ මං කන්නයි හදන්නේ. මං සාමාන්‍යයෙන් ඔහොමයි බත් චුට්ටයි දාගන්නේ. වැඩි හරියක් කෙලවලු ඒව තමයි දාගන්නේ. කොළ හැඳි 3ක්ම දාගත්තා. මේකත් එක්ක විතරක් බත් කන්න පුළුවන්. මාරම රසයි. බටු එකත් රහයි. ගෙදර ඒවා හින්දාද මන් දන්නේ. මාරම රසයි බටු. මම හාල්මසුත් චුට්ටක් දාගත්තා. කරවිල දාගත්තේ නැහැ. මට හිතුණා මේ කම්බිනේෂන් එකට කරවිල දාගත්තොත් වැඩි වෙයි කියලා. ඉතින් ඒක දාගන්නේ නැතුව අනිත් දේවල් දාගෙන දෙපාරක්ම කෑවා දාගෙන. ඉතින් මෙහෙම කන්න පුළුවන් වෙන එක ගැන මම හැම වෙලේම ස්තුතිවන්ත වෙනවා. හැම කෙනෙකුටම මෙහෙම කන්න බොන්න ලැබෙන්නේ නැහැනේ. ඉතින් තුන් වේලම බඩ පිරෙන්න මොනවා හරි අපිට කන්න හම්බෙන එක ගැන හැම තිස්සෙම මම ස්තුතිවන්ත වෙනවා. වල් දවසම ඔෆිස් එකේ වැඩත් එක ගෙවිලා ගියා. හවස අපේ හස්බන්ඩ්ගේ යාළුවා ආවා. යාගේ වයිෆ් එක චූටි බබාලා දෙන්නත් එක්ක. ඉතින් මගේ හවස් වරුව ගෙවුනේ කොහොමද කියලා අමුතුවෙන් ඔයාලට කියන්න ඕනේ නෑනේ. මේ ඉංග්ලත් එක්ක දඟල හවස් වරුවම හරිම සතුටින් ගෙවිලා ගියා. පැන්සිලා දෙන්නත් ආවා. ඉතින් අපි හොඳට සෙල්ලම් කරා. ඊට පස්සේ රාට චොප්සි රයිස් එකක් හැදුවා. ඔක්කොම දේවල් ලං කරගෙන එකත් රසට ආවා. ඉතින් මයි මාසේ ওই විදිහට පටන් ගත්තා.
මේ පටන් ගත්ත විදිහට මුළු මාසේ පුරාවටම සතුට සැනසීම පිරීලා තියෙන ලස්සන මාසයක් මට වගේම ඔයාලා හැමෝටම හම්බෙන්න ඕනේ. ඉතින් බ්ලොග් එක අන්තිමට වෙනකම් බලුවට ස්තුතියි. ආයෙත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙනකම් හැමෝම hina වෙලා ඉන්න ඕනේ.